එකල්හි ආයුෂ්මත් සුදින්නගේ යහළු භික්ෂු හෝ ආයුෂ්මත් සුදින්නහට මෙය කීවාහුය. ඇවැත් සුදින්නය පෙරතෝ පැහැපත් වූයෙහිය. පීනාගිය ඉඳුරන් ඇත්තෙහිය. පහන් වූ මුව පැහැ ඇත්තෙහිය. ඊතා ප්‍රසන්න වූ චවිවර්ණ ඇත්තෙහිය. ඒතෝ දැන්වනාහි කෘෂ වූයෙහිය. රළු වූයෙහිය. දුර්වර්ණ වූයෙහිය. පඬුවන් පැහැ ඇදි වූයෙහිය. නහර ඉල්පී ගිය සිරුරු ඇත්තෙහිය. සැඟවුණු සිත් ඇත්තෙහිය. හැකිලුණු සිත් ඇත්තෙහිය. දුක් ඇත්තෙහිය. නොසතුටු සිත් ඇත්තෙහිය. විපිලිසර වූයෙහිය. ඒ දෑ සිතන්නට පටන් ගත්තෙහිය. කිම ඇවැත් සුදින්න තෝ නොඇලුනේහිය. බඹසර හැසිරෙහිද? ඇවැත්නි මම නොඇලුනෙම්. බඹසර නොහැසිරෙමි. මා විසින් කළ පව්කමක් ඇත. පොරණ අඹුවහා මෙවුන් දම් සෙවුනාලත් දේය. ඇවැත්නි යම් මේ මම මිසේ මනාකොට දේශනා කරන ලද ධර්ම විනයෙහි පැවිදිවා දිවි ඇතිතාක් පිරිපුන් පිරිසිදු මග බඹසර හැසිරෙන්නට නොහැකි වීමිද ඒ මට අලාභයෝය. ඒකාන්තයෙන් ලාභයෝ නොවෙත්. මා විසින් ඒකාන්තයෙන් නපුරු ලැබීමකි. එකතින් මට යහපත් ලැබීමක් නොවේ. පසුතැවිලි ඇතිවිය. විපිලිසර ඇතිවිය. ඊ සුදින්න මහන කීය. එවිට ඒ මහනහු මෙසේ කීහ.